පිළිදේ ගීත්‍යා තරග අංක 2 දෙක යටතේ තමයි අය අද දවසේදී තරග වදින්නේ. මම හිතනවා ලාංකීය සංගීතයේ බෙහෙවූ සුවිශේෂී චරිත 4ක එකතුවකින් අපට දායාද වෙච්ච ගීතයක්. මම කැමතියි දැනගන්නට ප්‍රවීණ විනිසුරු මඩුල්ලේ විශාරද ජානක වික්‍රමසිංහයන්ගෙන් ඇගේ ගායනය පිළිබඳ කොහොමද ඔබතුමන්ට දැනෙන්නේ? ඇත්තරම් පුතේ අපි ගායනා කරනකොට ගායකයෙක් ස්ටේජ් එකේ අපි ඉන්නකොට මේ ඉන්න ක්‍රවුඩ් එක අපි දිහා නොසැලී බලාගෙන ඉන්නවා නම් ඒක විඳිනවා නම් ඒක තමයි අපේ සාර්ථකත්වය. ඉතින් මේ ගීතයේ තෙන්නකෝන් මුදියන්සේලාගේ ජයරත්න, ඒ කියන්නේ ටී.එම්. ජයරත්න කියන එයාට අපි කියන්නේ උපංගේ ගායකයා කියලා. ඒ තරම් දක්ෂ ගායකයෙක්ගේ නිර්මාණයක්, ගායනයක් කේමදාස මාස්ටර් ගැන ගොඩක් කියන්න ඕනේ නැහැ. දුව තව ටිකක් කල් ලොකු වෙනකොට ඔය හැම දෙයක්ම දැනගනී. මං දුවගේ කැමැතිම ඔබ මන්ද්‍ර ස්වර, හරි? ඒ කියන්නේ පුතේ පහළ ස්වර. එතකොට ඔබ හාෆ් නෝට් ටිකක් ගායනා කරා. ඉතින් මම හිතන්නේ ඔබ ගොඩාක් මේ ගීතය ඔයාගේ කරගෙන ඉතාමත්ම හොඳ ගායනයකට ඔබ පිවිසුණා. සමහර තැන්වල ඔබට ඉතා සුළු අවස්ථා. ඇත්තරම දුව ඔයාට කියන්න ඕන එක දෙයක් මේ දුවලා පුතාලා ඔක්කොටම සාමාන්‍යයෙන් ගායකයෙක්ගේ ගායනයේ කාරණා 21ක් ඇත්තරම දැන් කාරණා 21ක් අපි සම්පූර්ණ කරන්න ඕන දුව හොඳ ගායනාවක් ඉදිරිපත් කරන්නට. හැබැයි අපි සම්පූර්ණ කරන්නේ 12ක් 15කට අඩු ප්‍රමාණයක්. එතකොට අපි සාමාන්‍යයෙන් දැන් මෙතන බලන එක කියන්න ඕන මේ දෙමව්පියොත් ඉන්න නිසා අපි බලන්නේ දුව පුතේ ඔයාලගේ කාරණා 6කට ආසන්නව හොඳට ශ්‍රුතියට ගායනා කරනවද? ඔබට තාලයේ තබා ගන්නට පුළුවන්ද? මේ ගීතයේ අලංකාර ඔබ හොඳින් කරනවාද? එතකොට ඔබට ප්‍රොනන්සියේෂන්, ඒ කියන්නේ ඔබ හොඳට උච්චාරණය කරනවාද? ඇත්තටම දීපිකා මිස් හොඳ උච්චාරණයක් දුවගේ තියෙනවා. ඉතින් එතකොට මම හිතන්නේ කාරණා අපි හදාගත්තේ වේ අනුව ප්‍රසංගාත්මකව ඉදිරිපත් කරනවාද කියන එක අපි බලන්නේ ඒ ඔක්කොටම පස්සේ. ඉතින් ඒ නිසා දුව ගැන මට හරීම සතුටුයි පුතේ. ඔයාගේ අනාගතය ස්ථීරවම හොඳ තැනකට මේ ගායනය යනවා. මං සුබ පතනවා. Thank you, sir. Yes, Vinidhi. So I think මම හිතනවා පුංචි දෙයක් මේකට එකතු කරත් හොඳයි කියලා. පුතේ ඔයාගේ වයස කීයද? 12යි. 12යි. අපි අත්පොලසන්නාදයක් ලබා දෙමුද? අවුරුදු 12ක පුංචි ගෑනු ළමෙක් මෙවැනි වූ ගීතයක් ගායනා කිරීම මම හිතනවා පිචින් කියන්නේ ඉහළ ස්වරවලට යද්දී ඒවල කිසිම අර අපි කියන්නේ එයා හරි ෂුවර්. එයාගේ සිංගින් එක ගැන එයා හරි ෂුවර්. රයිට්? මම හිතනවා පුතේ ඔයා ඊළඟ තරඟකරුවන්ට ඔයාගේ ඉම ගොඩාක් උස්සලා තියලා තියෙනවා. රයිට්? ඒ නිසා අනිත් තරඟකරුවන්ට ඔයා ගොඩාක් ලොකු අභියෝගයක් දීලා තියෙනවා. ඒ වගේම හරි ලස්සනයි ඔයාද. රයිට්? ඒ අවශ්‍ය මේ රාත්‍රියට හරිලන විදිහට ඔයා ඇවිල්ලා තිනවා. ඉතින් පුතේ ඔයාට ආශිර්වාද කරනවා. ඉදිරියටම යන්න ජය ප්‍රාර්ථනා කරනවා. ජේසුස්ට. thank you, Honorable Father, Visharada Father, for your comment. Yes, Vinidhi. So I think you have impressed all the audience today, including the judge board. How do you feel? What do you want to tell to the audience? I feel happy, but little afraid. Ask them to vote. If you like my song, you can vote me. My number is 2. Yes, the audience. If she has impressed you, if you think that she is a valuable star for tonight, please vote. Her number is number 2.